සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා අදත් මගේ YouTube channel එකට. ඉතින් මේ 2025. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට ලංකාවේ online banking service එක ඉතාමත් ඉහළ තැනක තමයි තියෙන්නේ. එහෙම ගත්තොත් BOC bank එක විශාල පියවරක් ඉදිරියෙන් තමයි ඉන්නේ අනිත් බැංකු වලට සාපේක්ෂව. ඉතින් BOC ලයි ගත්තොත් දැනට online banking app ගොඩක් එයාලා රිලීස් කරලා තියෙනවා. ඉතින් අපිට මුලින්ම බලාගත්තොත් එයාලගේ B app කියලා එකක් තිබ්බා කලින්. ඉතින් ඒකේ අප්ඩේට් version එකක් විදිහට එයාලා 2025 රිලීස් කරලා තියෙනවා BOC Flex කියලා අලුත්ම application එක. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ ඒකේ account එකක් හදාගන්නේ කොහොමද? ඒ වගේම account එකක් හදාගෙන වැඩ ටික කරගෙන යන්නේ කොහොමද කියන එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා channel එකට එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, ඔයාලා මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලා use කරන්නේ Android phone එක නම් ඔයාලා මුලින්ම යන්න Play Store එකට. එතනින් search tab එකට ගිහිල්ලා search කරගන්න BOC Flex කියලා. ඊට පස්සේ එන දෙවෙනි result එක click කරන්න. සමහර විට ඔයාලගේ පළවෙනියට වෙන්නත් පුළුවන්. හරි, ඒක දැන් download කරලා install කරගන්න. හරි, ඔයාලට පේනවා දැන් මගේ download වෙලා ඉවරයි. මම මෙතනදී මේක open කරගන්නවා. හරි, අපේ app එක දැන් on වුණා. ඉතින් මෙතන එන හැම එකක්ම ඔයාලා allow දෙන්න. හරි, මේක තමයි අපේ Flex එකේ introduction animation එක. ඉතින් මෙතනින් ඔයාලා continue කියන බටන් click කරගන්න. හරි, ඊට පස්සේ එයාලගේ terms and condition වගේක් එනවා. ඒ ටික ඔයාලා කියවන්න අවශ්‍ය නම් මම මේක කලින් කියලා තියෙනවා. ඉතින් මම මෙහෙම scroll down කරලා අන්තිමටම accept and continue කියන එක click කරන්න. හරි, ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන ඔයාලගේ passport number එක හරි NIC number එක හරි type කරන්න තියෙන්නේ. කළා continue click කරන්න. හරි, ඊට පස්සේ මෙතනදී මෙයාලා අහනවා ඔයාලා කලින් B app එක use කරලා තියෙනවද? ඒ වගේම B app එකේ profile එකක් තියෙනවද කියලා. ඉතින් මෙතනදී වෙන්නේ ඔයාගේ කලින් B app එකේ profile එකක් ඔයාලා හදලා තිබ්බනම් ඒකේ ඔයාලා මොන හරි details save කරලා තිබ්බනම් එහෙමත් නැත්නම් account number ඔය වෙන කට්ටියට සල්ලි ආවදී කට්ටියගේ account save කරලා තිබ්බනම් ලේසියට සල්ලි දාන්න. මෙතන මේ continue with existing profile කියන එක click කරන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාට ඒකේ username password මතක තියෙන්න ඕනේ. ඉතින් ඔයාට ඒවා මතක නැත්නම් ඔයාට මෙතන create new profile ගිහිල්ලා ඔයාට අලුතෙන් account එක හදාගන්න පුළුවන් BOC Flex එකටම. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මමත් මෙතනදී use කරන්නේ create new profile කියන එක. ඉතින් ඔයාට තියෙන මෙතන create new profile කියන එක click කරන්න. හරි, ඊට පස්සේ ඔයාලා බැංකුවට දීලා තියෙන නම්බර් එකට සහ ඊමේල් එකට OTP එකක් එනවා කියලා යාලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් එතන තියෙන ඊමේල් එක හරි ෆෝන් නම්බර් එක හරි ඔයාගේ ළඟ දැනට තියෙන්න ඕන. ඉතින් ඔයාලා ඒ දෙකෙන් එකක් චෙක් කරලා බලන්න ඔයාට OTP එකක් ඇවිල්ලා ඇති. හරි, මට ආපු OTP එක මම මෙතන දැන් ටයිප් කරගන්නවා. ටයිප් කරලා continue click කරන්න. ඉතින් ඔයාලට මොකක් කර වෙලා OTP එක ඇවිල්ලා නැත්තම් ආයි resend OTP කියන එක click කරන්න. හරි, ඊට පස්සේ මෙතනදී මෙයාලා කියනවා ඔයාට ඔයාගේ card details ටික add කරන්න කියලා. ඉතින් ඔයාට මේක මෙතනදී card details add කරන්න කියන්නේ ඉතින් ඔයාට bill ගෙවන්න, ඒ වගේම ඔයාට සල්ලි transfer කරන්න ඕනොත් මෙයාලාගේ ඔයාට ආයි bank account මොකද add කරගෙන ඉන්න දැන් නැහැ. කෙලින්ම ඔයාගේ අවශ්‍ය account එක දීලා ඒ ටික දීලා amount එක දීලා සල්ලි transfer කරන්න පුළුවන්. ඉතින් මෙතනදී එයාලා ඔයාලගේ කාඩ් එකේ PIN එකක් අහනවා. ඉතින් ඒක බය වෙන්න දෙයක් නැහැ. ඉතින් BOC ලගේ Flex එකේ high security ගැන එයාලා confirm කරලා තියෙනවා. ඉතින් ඒක ඔයාට අකමැති නම් ඔයාලා මෙතනින් skip phone එක දෙන්න පුළුවන්. ඒ වුණත් ඔයාට මේක වැඩ කටයුතු කරනවා නම් අනිවාර්යෙන් ඔයාට කාඩ් එක add කරන්න වෙනවා. මම මෙතන මගේ කාඩ් එක add කරනවා. කාඩ් details ටික හරියට දීලා. ඉතින් මෙතන කාඩ් PIN number කියන තැනට ඔයාලගේ කාඩ් එකේ PIN number එක ඇතුළත් කරන්න ඕනේ. PIN number එක කියන්නේ ඔයාලා ATM එකෙන් සල්ලි ගත්ති ඇතුළත් කරන PIN number එක. තව එකක් තමයි මට මුලදී සඳහන් කරන්න බැරුණා. මෙන්න මේ උඩ තියෙන settings icon එක click කරලා ඔයාට මේකේ language එක සිංහල, tamil, english වගේ වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම font size එක ලොකු කුඩා කරගන්න පුළුවන්. ඒ වගේම themes එක dark, light ඒ වගේම clear color තුනට change කරගන්න පුළුවන්. හරි, මෙතන ඔයාගේ card details ටික add කරලා continue කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන ඔයාට
කෝලින් නේම් එකක් දෙන්න අහනවා. ඉතින් එතෙන්ට ඔයා කැමති නමක් දාගන්න පුළුවන්. හරි මම මගේ කෝලින් නේම් එක මෙතෙන්ට ඇඩ් කරලා මම මෙතනින් continue කියන එක ක්ලික් කරනවා. හරි දැන් මෙතනදී මෙයාලා අහනවා අපේ app එකට log වෙන්න user name password එකක් මෙතන අපිට දෙන්න කියලා තියෙනවා. ඉතින් මෙතනදී අහලා සජෙෂන් කරලා තියෙනවා user name තුනක්. ඒ වගේම අපිට කැමති නම් අපිටම කියලා කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මටම කියලා user name එකක් හදාගන්නවා. ඒ වගේම password එකත් හොඳ strong characters 8ක letters symbols ඒ වගේම numbers add වෙන විදිය හොඳ strong password එකක් ඔයාලා මෙතෙන්ට දාගන්න. ඉතින් මතක හිටින password එකක් දාගන්න. ඒ වගේම password එක strong වෙන තරමට හොඳයි. හරි මම මේ ටික පුරවගෙන මෙතනින් continue කරනවා. ඊට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එකට ෆොටෝ එකක් ඇඩ් කරනවා. ඉතින් මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන කැප්චර් කරලා ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ගැලරියේ තියෙන ෆොටෝ එකක් උනත් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේක දැනට මෙතනින් කන්ටිනියු කරනවා කොහොම හරි. මගේ ප්‍රොෆයිල් එක ක්‍රියේට් වෙලා ඉතරයි. ඔයා මතක ඇතුව මෙන්න මෙතන බයෝමෙට්‍රික්ස් කියන එකට ටික් එකක් දාලා මේක ඩන් කරන්න. ඒකෙන් වෙන්නේ ඔයා ආයි ඊළඟ පාර ඇප් එකට ලොග් වෙද්දි ඔයාගේ ෆෝන් එකේ තියෙන ලොක් එක මෙයාලා යූස් කරනවා ඇප් එකට ලොග් වෙනකොට. ඒ කියන්නේ ඔය ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එකක් වගේ තියෙනවා නම් ඔයාට ෆින්ගර්ප්‍රින්ට් එක යූස් කරලා මේ ඇප් එකට ලොග් වෙන්න පුළුවන්. ඒතකොට යූසර් නේම් පාස්වර්ඩ් දීදී ඉන්න අවශ්‍ය නැහැ. හරි. එයාලා දැන් මෙතනින් ආහෙත් අර දීපු පාස්වර්ඩ් එක යූසර් නේම් එකයි යූස් කරලා ලොග් වෙන්න කියලා කියනවා. හරි. මම ඒ ටික දීලා මෙතනින් ලොග් වෙනවා. හරි. මෙතනින් ඔයාලට කැමති නම් මේක සේව් කරගන්න පුළුවන් නැත්නම් not now දෙන්න පුළුවන්. හරි. මේක තමයි BOC Flex ලගේ home interface එක. ඉතින් මෙතනින් ඔයාලට ඔයාගේ account balance එක show hide කරගන්න පුළුවන්. හරි. මෙතන තියෙන්නේ ඔයාගේ home screen එක. ඒ වගේම මෙතන account screen tab එකට ගියාට පස්සේ ඔයාලට මේකේ BOC account ඒ වගේම අපි add කරලා තියෙන account එක තියෙනවා. ඒ වගේම මෙතන BOC account other banks account යටතේ ඔයාලට වෙනත් bank account කරගන්න පුළුවන්. ඒ වගේම FD account එකක් තියෙනවා ඔයාලට එතනින් add කරගන්න පුළුවන් මේක. ඒ වගේම loan එකක් add කරගන්න පුළුවන් මෙතනින් card එකක් add කරගන්න පුළුවන්. ඒ වගේ පාසු contribute මේකට දීලා තියෙනවා මේකල්ලෝ. ඒ වගේම ඔයාලට history වලට ගියාට පස්සේ ඔයා කරපු transaction වලට අදාළ history ටික ඒ වගේම mobile bill payments history ඔක්කොම ටික එතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට තව setting FAQ BOC service ඒ වගේ service ටිකක් දීලා තියෙනවා. මෙතන අපේ mainly focus වෙන service හතර මෙයාලා දීලා තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතනින් fund transfer ගියාට පස්සේ ඔයාලට බැංකු වලට මුදල් transfer කරන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාගේ own account වලට ගියොත් ඔයාගේ තියෙන ඔයාගේම account එකකට මෙතනදී සල්ලි යවන්න පුළුවන් BOC account එකකටම. ඉතින් අද account වලට ගියොත් ඔයාගේ වෙනත් බැංකු account වලට මෙතනදී සල්ලි යවන්න පුළුවන්. ඔයාගේ account එක මෙතන තෝරලා ඔයාගේ අනිත් බැංකු account එක මෙතන තෝරලා ඔයාට සල්ලි යවන්න පුළුවන් හැකියාව මෙතනින් තියෙනවා. ඉතින් මේකේ amount එක දීලා ඔයාට continue කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේකේ slip එක උනත් ඔයාට ලස්සනට PDF එකක් විදිහට download කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන bill payment වලට ගිහිල්ලා මෙතනින් new bill ගිහිල්ලා ඔයාට phone bill, electricity bill, water bill, ඒ වගේම insurance, television, education, finance, ඒ වගේම government bill ඒ වගේ ඒවා ගෙවන්න පුළුවන්. ඒ වගේම තව travel, holiday, hospital bill payment වගේ ඒවා කරන්න පුළුවන්. ඒ වගේම අද යටතේ මෙන්න මේ ටික ඔයාට bills විදියට ගෙවන්න පුළුවන්. ඉතින් මම ඔයාලට reload එකක් දාගන්න විදිය කියලා දෙන්නම්. ඉතින් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාගේ company එක select කරලා ඔයාට phone number එක ගහලා මෙතනින් amount එක දීලා ඔයාට reload එකක් දාගන්නත් පුළුවන්. ඉතින් ඕක තමයි BOC Flex වගේ අලුත්ම application එකේ තොරතුරු ටික. ඉතින් මේක use කරලා බලන්න. ඉතින් ඇත්තටම මේ app එක ගොඩක් lazy. ඉතින් අනිත් app වලට වඩා බලද්දි මේක මාර speed. මේ වගේ වැඩ ටිකක් ඔයාලට මේකෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තව option තියෙනවා. ඔයාලා try කරලා බලන්න මේ ටික. අදට වීඩියෝ කොච්චරයි. ඉතින් මේක try කරලා තියෙනවා නම් පල්ලෙහාන් comment එකක් දාන්න. ඒ වගේම මේක ඔයාගේ යාළුවන්ට දැනගන්න වීඩියෝ එක share කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.